හැමදාම රැයට ෆෝන් එක ස්ක්‍රෝල් කර කර ඉඳලා පාන්දර 3ට විතර නිදාගෙන මම පැය 3යි නිදාගත්තේ කියලා ආඩම්බරෙන් කියන කෙනෙක්ද ඔයත්? එහෙනම් මේක අහගන්න. ඔයා ඒ ආඩම්බර වෙලා තියෙන්නේ ඔයාගේ මොළයට සිද්ධ වුණු හානිය ගැනයි. ඔයා නිදාගන්නකොට ඔයාගේ මොළේ ග්ලිම්ෆැටික් සිස්ටම් එක කියලා පිරිසිදු කිරීමේ කණ්ඩායමක් වැඩ පටන් ගන්නවා. මුළු දවසෙම මොළේ එකතු වුණු විෂ වර්ග මේ පද්ධතියෙන් හෝදලා පිරිසිදු කරනවා. හැබැයි ඔයා නිදිවර්ජිතව ඉන්නකොට මේ පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නතර වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර විෂ වර්ග ඔයාගේ මොළය ඇතුලේ එකතු වෙන්න පටන් ගන්නවා. හරියට ඔයාගේ කම්පියුටර් එකක ජන්ක් ෆයිල්ස් පිරීලා ස්ලෝ වෙනවා වගේ. ෆෝන් එකේ බ්ලූ ලයිට් එක හින්දා ඔයාගේ ශරීරය හිතන්නේ තමමත් දවල් කියලා. ඒ නිසා සිරුරේ මෙලටොනින් හෝමෝනය අඩු වෙලා ස්ට්‍රෙස් හෝමෝන් වැඩි වෙන්න පටන් ගන්නවා. ඔයා නිකන් හිටියත් ඔයාගේ හද ගැස්ම වැඩි වෙනවා. රුධිර පීඩනය ඉහළ යනවා. ඔයාගේ සිරුර හිතන්නේ කවුරු හරි ඔයාගේ පස්සෙන් පන්නනවා කියලයි. ඒ නිසායි ඊළඟ දවසේ ඔයා රිලැක්ස් වෙන්න මොන දේ කළත් ඔයාගේ ෆෝකස් එකයි මූඩ් එකයි දෙකම බිඳුවට වැටෙන්නේ. මේක එක දවසින් වෙලා නතර වෙන්නේ නැහැ. දිගින් දිගටම මේ දේ සිද්ධ වුණොත් අනාගතයේදී අමතක වීම සහ ඇල්සයිම වගේ දරුණු රෝගවලට ඔයාව ඉතා ඉක්මනින් ගොදුරු වෙන්න පුළුවන්. මතක තියාගන්න. පැය 3ක් නිදාගන්න එක සාර්ථකත්වයේ ලක්ෂණයක් නෙවෙයි. ඒක ඔයාගේ ජීවිතේ විනාශ කර ගැනීමේ ආරම්භයක්. සැබෑ සාර්ථකත්වයේ ඉන්නේ සෞඛ්‍ය සම්පන්න ශරීරයකින්. අදම රැට ෆෝන් එක ස්ක්‍රෝල් කරන එක නතර කරලා මොළයට පිරිසිදු වෙන්න ඉඩ දෙන්න. පාන්දර 3ට ස්ක්‍රෝල් කර කර ඉන්න ඔයාගේ යාළුවටත් මේ වීඩියෝ එක ෂෙයා කරලා දැනුවත් කරන්න. නිරෝගී ජීවිතයක් වෙනුවෙන් අපේ පිටුව ෆලෝ කරන්න. ඔබ තවමත් විවාහ වෙන්නේ නැද්ද? සහකරුවෙක් සහකාරියෙක් සොයනවද? අපගේ දහස් ගණන් යෝජනා අතරින් පැයක් ඇතුළත අප සොයා දෙන්නම්. දැන් මම තන්න 076යි 22යි 533 හදගැස්ම මංගල සේවය. පොලිසිය අසල නිට්ටඹුව. ඔබ සහකරුවෙක් සහකාරියක් සොයනවද? හදගැස්ම මංගල සේවය පොලිසිය අසල නිට්ටඹුව. ශාඛා කුරුණෑගල දඹුල්ල